රසකුස්සිය YouTube නාලිකාව තුළින් කතා කරන්නේ කොල්ලු ව්‍යංජනයක් හදාගන්න පිළිවෙල සම්බන්ධවයි. යාළුවනේ අපි මුලින්ම කොල්ලු කියන ධාන්‍ය වර්ගය වගේම තවත් ධාන්‍ය වර්ගයක් තියෙනවා මුංගට. බොහෝ දෙනෙක් මේ කොල්ලු මුංගට අඳුරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මෙතන සංසන්දනාත්මකව පෙන්වන්න මේ අපේ වීඩියෝ එක තුළින් පෙන්වන්න උත්සාහ කරන්නේ. මේ තියෙන කොල්ලු, මේ තියෙන මුංගට. එතකොට යාළුවනේ මේ කොළ පාට, තද කොළ පාටින් තියෙන මුංගට, දුමරු පාට, සුදු පාට මේ ඇට මිශ්‍රණයේ තියෙන කොල්ලු. යාළුවනේ කොල්ලු ටික අපි සෝදලා හොඳට ගරාගෙන ඉන්න ඕන. මොකද හේතුව වැලි එකතු වෙනවා කොල්ලු වේලනකොට. අපි වැලි ඉවත් කරගන්න ඕනේ. මේ විදිහට ගරලා වතුර 3-4කින් හොඳට සෝදලා කොල්ලු ටික අපි පිරිසිදු කරගන්න ඉන්න ඕනේ. ඊට පස්සේ අපි කබලේ බදිමු යාළුවනේ. කොල්ලු ටික කබලේ බැදගෙන අපි මේක පොතු අරගන්න ඕන. ඒ දේ අපි කරගෙන ඉනිමු. විශේෂයෙන්ම යාළුවනේ අපේ ලංකාවේ කොල්ලු බහුලයි. පොළොන්නරුව, ඒ වගේම බුත්තල, බදුල්ල, දඹොල්ල, අන්න ඒ වගේ පළාත්වල කොල්ලු වැවෙන ප්‍රදේශ, කොල්ලු විකුණන්නත් බොහොම බහුලව තියෙනවා මේ කියන ප්‍රදේශවල. අපේ යාළුවන්ට කොල්ලු මිලදී ගන්න අවශ්‍ය නම් ඔන්න ඔය පළාත්වලින් විශේෂයෙන්ම මහ විශාල මුදලක් නොගිහිල්ලා කොල්ලු මිලදී ගන්න පුළුවන්. දැන් යාළුවනේ මේ ආකාරයට අපි කොල්ලු ටික බැදගෙන ඉඳිමු. මේ විදිහට යාළුවනේ කොල්ලු ටික හොඳට රන්වන් පාට වෙනකම් අපි බැද ගන්න ඕනේ. බැදගෙන ඊට පස්සේ මේක මද රස්නේ තියෙද්දි අපි ගල් වංගෙදී දාලා පොඩ්ඩක් කොටා ගන්න ඕනේ. කොටා ගත්තාම යාළුවනේ මේක උඩ පොත්ත අයින් වෙනවා. පොත්ත ඉවත් වෙනවා. ඊට පස්සේ පොත්ත අපි නැවත අයින් කරන්න එක කුල්ලේ දාලා කොලා ගන්න ඕනේ. නැත්නම් වතුර භාජනයක දාලා නැවත පොඩ්ඩක් සෝදලා ගන්න ඕනේ. එතකොට පොතු ටික ඉවත් වෙනවා. මේ බලන්න යාළුවනේ කොල්ලු ටික දැන් හොඳට රන්වන් පාට වෙන්න බැදිලා තියෙන්නේ. ඒ කියන්නේ කළු පාට නොවි රන්වන් පාට වෙන්න බැදිලා තියෙන්නේ. මේ විදිහට යාළුවනේ බැදගත්ත කොල්ලු ටික අපි දැන් මේකේ රස්නේ ගිහිල්ලා තියෙන්නේ මද රස්නයක් තියෙනවා. ඒ නිසා වංගෙන් දාලා කොටා ගන්න යාළුවනේ. මේ විදිහට යාළුවනේ අපි කොටා ගමු. මේක හොඳටම පොඩි වෙන්න කොටන්නේ. මේ විදිහට පොත් ඉවත් වෙන ආකාරයට කොටා ගන්න ඕනේ. කොටාගත්ත කොල්ලු ටික නැවත සෝදනවා. මේ ආකාරයට යාළුවනේ කොටාගත්ත කොල්ලු ටික අපි පොත් ඉවත් කරන්න අවශ්‍ය නිසා සෝදගෙන පෙරා ගන්න ඕනේ. යාළුවනේ අපේ කොල්ලු ව්‍යංජනේ රසවත් කරගන්න අපි මේ විදිහට දැන් 3-5 වර්ග එකතු කරන්නයි සූදානම. මෙතන තියෙන බැදපු කුඩු, කහ කුඩු, කුරුඳු කුඩු, අබ ඇට, අමු 3-5 කුඩු, ගම්මිරිස් කුඩු, රතු මිරිස් කුඩු, එන්සල් කාබෝනේටි. මෙතන තියෙනවා යාළුවනේ ඒකම යාළුවනේ මෙතන තියෙනවා සුදු ලෝණු සහ අමු ඉඟුරු එකට වංගෙඩිය කුඩු කරගත්ත වංගෙඩිය කොටාගත්ත ප්‍රමාණය, අමු ඉඟුරු සහ සුදු ලෝණු, සියඹලා තියෙනවා, කපාගතපු තක්කාලි, රම්ප, කරපිංච, බීලෝණු, අමු මිරිස්. ඔය විදිහට තමයි අපි මේ જાති ටික අපේ ව්‍යංජනයේ රසවත් කරගන්න, එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන්නේ යාළුවනේ. අපි ලෑස්ති කරගත්ත 3-5 වර්ග ටික එකතු කරමු. සුදු ලෝණු සහ අමු ඉඟුරු, සියඹලා, මේ කපාගත්ත ද්‍රව්‍ය ටික අපි මේ විදිහට එකතු කරනවා. මේ විදිහට යාළුවනේ අවසාන වශයෙන් අපි එකතු කරන ලුණු එකතු කරනවා. ඊට පස්සේ පොල් කිරි අපි එකතු කරනවා. මේ විදිහට යාළුවනේ අඩු ගින්දරේ ටිකක් වැඩි වෙලාවක් අපි අපේ ව්‍යංජනයේ පිළියෙල කරගන්නයි සූදානම් වෙන්නේ. සියලුම අවශ්‍ය කලමන අපි එකතු කරලා තියෙන්නේ. බොහොම රසවත්, බොහොම ප්‍රණීත ආහාරයක්. ඒ වගේම විශේෂයෙන්ම හයි ප්‍රෝටීන් සහ කැලරි වැඩි ප්‍රමාණයක් අඩංගු ආහාරයක්. ඉතින් අපිට මේක
බත් සමග කන්නත් පුළුවන්. නැත්නම් තලප හදලා තලප ගිලින විදිහට අපිට සකස් කරගන්නත් පුළුවන්. තව පොඩ්ඩක් ඉස්ම වැඩිපුර ප්‍රමාණයක් එකතු කරලා තව පොඩ්ඩක් පොල් කිරි ප්‍රමාණය වැඩි කරලා හොඳට දියාරුවට හදාගන්න පුළුවන් මේ ව්‍යංජනයේම තලප ගිලින විදිහට. අපේ දකුණේ ක්‍රමයට අපිට තලප ගිලින්න හොඳම දෙයක් තමයි මේ ව්‍යංජනය. ඉතින් අපි ඒ විදිහට සකස් කරගන්න යාළුවනේ දැන් කොල්ල ව්‍යංජනය හොඳට නටනවා. ඒ කියන්නේ හොඳට පැහිලා තියෙන්නේ. දැන් බාන්නයි සූදානම ලිප් ඔෆ් කරලා අපේ ආහාරය පිණිස ගන්න පුළුවන් මට්ටමට දැන් ඇවිල්ලා තියෙනවා කොල්ල ව්‍යංජනය. බොහොම රසයි, ප්‍රණීතයි, හරිම සුවඳයි. ඕන කෙනෙකුට ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් ආහාරයක්. වෙළඳ පොලේ තියෙන පරිප්පු වගේම හදාගන්න පුළුවන් පහසු ආහාරයක්. මොකද සෑම ගෙදරකම දිනපතා පරිප්පු ආහාරයට ගෙනෙනවා වේල් 3න් එකකට. ඉතින් ඒ වේල් 3න් එකකට අපි යෝජනා කරනවා අම්මාගේ රස කුස්සිය තුලින් යෝජනා කරනවා සෑම පවුලකටම පරිප්පු වලට වැඩිය ගුණදායි, පෝෂදායි, ගොඩක් අසනීප තත්ත්වයන් වලට ඉවහල් වෙන හොඳ පෝෂදායි කෑමක් ආහාරයක් පිට්ටු වලට ගන්න පුළුවන්, තලප වලට ගන්න පුළුවන්, බත් වලට එකතු කර ගන්න පුළුවන්. ඔය විදිහට සුදුසු ඕනම ආහාරයකට එකතු කර ගන්න පුළුවන් ආහාරයක් කොල්ලු කියන්නේ. ඊටමන්ම ගුණදායී ආහාරයක්. ඉතින් යාළුවනේ කොල්ලු ආහාරයට ගන්න දවසේ වේල් 3න් එක වේලකට ඒක ඊටමන්ම සුවදායකයි. හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට උපකාර වන ආහාරයක්. හොඳයි යාළුවනේ අදත් අපි අම්මාගේ රස කුස්සිය YouTube නාලිකාව තුළින් නැවතත් මේ වගේ රසවත් ප්‍රණීතවත් කෑමක් හදන දෙයක් සම්බන්ධව එකතු වෙමු. ඉතාමත් ඉක්මනින් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න හැම දෙනාම